යාළුවනේ ඔන්න අද නුවරඑළියේ ඉන්න දෙවැනි දවස අද හග්ගල උද්භිද උද්‍යානයට යන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් අද වීඩියෝත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. යාළුවනේ බලන්න මේ උදේට තියෙන ලස්සන අර ඈතින් එන පායලා අවුවඩලා තියෙනවා මේ පැත්තට තාම අර ඈත තාම කඳු වැටියක් තියෙන හින්දා මේ පැත්තට තාම අවුවට එන්න නැහැ. අර පැත්තට අවුව රන් පාට ලස්සනට පේනවා යාළුවනේ අපි ඉතින් උදේම පොඩ්ඩක් ඇවිදින්න ආවා එළියට. මාරම සීතලයි. සීතලයි යාළුවනේ අපි මේ ඉන්නේ අම්බේ වෙලා යන පාරේ. මේ පාරේ මාරකම් වාහන යන්නේ. ලොරි එහෙම යනවා, කිරිගේට පවුසර යනවා, බස් යනවා, ගොඩක් වාහන යනවා. යාළුවනේ අපි දැන් යන්න හදන්නේ හග්ගල උද්භිත උද්‍යානයට. එහෙනම් ගිහිල්ලා සෙට් වෙමු. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ආවා හග්ගල උද්භිත උද්‍යානයට. ඔන්න අපි එන්ට්‍රන්ස් එක ගත්තා. යාළුවනේ ඉතින් හග්ගල උද්භිද උද්‍යානය කියන්නේ ලංකාවේ දෙවැනියට තියෙන විශාලතම උද්භිත උද්‍යානය. ඒ වගේම මේක ආරම්භ කරලා තින්නේ 1861 බ්‍රිතාන්‍යයන් විසින්. යාළුවනේ ඉතින් මේ හග්ගල උද්භිත උද්‍යානය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මීවන ගස් වලට. බලන්න යාළුවනේ හැමතැනම වගේ මීවන ගස්. ඒ වගේම මේ හග්ගල උද්භිත උද්‍යානයේ දේශීය සහ විදේශීය සීත දේශගුණයට දෙන ශාක තමයි ගොඩක්ම තියෙන්නේ. යාළුවනේ මේ තියෙන්නේ හග්ගල උද්භිත උද්‍යානයේම සුවිශේෂී වූ යෝධ මීවන ශාක. ඉතින් යාළුවනේ මේ හැමතැනම වගේ පොඩි පොඩි ඇලවල් ගලා වහිනවා. දැන් ඔය උතනක් ඉන්නේ ඒ වගේ පොඩි ඇලක්. ඒ උඩ එල්ලලා එන වතුර පාර පල්ලෙහාට ගලාගෙන යනවා. මේ හරිය ගස් වලින් වට වෙලා මාරම සීතලයි. දැන් අවුව පායලා තියෙන්නේ දැන් වෙලාවට නිකන් 11ට විතර තියෙන්නේ. ඒ වුණාට මෙතන මාරම සීතලයි. මාර කූල් පොට්ටක් අය සූපීරි. හග්ගල උද්භිද උද්‍යානය කියන්නේ ඉතින් ලංකාවේ තියෙන විශාලතම උද්භිද උද්‍යානයනේ. ඉතින් මෙහෙ ඇවිදින්න තියෙනවා ගොඩාක් තැන්. දවස් ගාණක් වුණත් එක්ස්ප්ලෝර් කරගන්න. ලොකු ලොකු ගස් ගොඩාක් තියෙනවා. හරියට මේ ගැන හොයනවා නම් එහෙම දවස් ගාණක්වත් අපිට මේ උද්භිද උද්‍යානයේ ඇවිදින්න වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න තියෙනවා තවත් ඒ වගේ පුංචි ඇලපාරක්. දැන් ඔයාලට මම ඒකේ ලස්සන ක්ලෝස් ෂොට් එකක් පෙන්නන්නම්. බලන්න තියෙන ලස්සන.
යාළුවනේ ඔන්න දැන් අපි ආපහු යන්න තමයි හදන්නේ. ඔන්න යාළුවනේ තියෙනවා එළියට යන ගේට්ටුව. අපි එහෙනම් දැන් යමු. යාළුවනේ ඊට පස්සේ අපි දැන් ආවා ලස්සන තේ වත්තකට. මේ වෙලාවේ තේ කොළ දළු කන්න අයත් ඉන්නවා. බලන්න යාළුවනේ මෙතන තියෙන ලස්සන. ඔන්න යාළුවනේ අපි පිටත් වෙනවා නුවරඑළියෙන් ආපහු ගෙදරට බලා. දැන් ඉතින් කඳු නැගෙන නුවරඑළියට ආවා වගේ මේවා පැහැගෙන යන්නත් තියෙනවනේ. එහෙනම් දැන් යන ගමන් අපි සමහර විට ස්ට්‍රෝබෙරි ෆාම් එකට නැත්තේ ඇයි අපි එහෙනම් එතනින් සෙට් වෙමු. A few moments later. යාළුවනේ ඔන්න අපි දැන් ආවා ස්ට්‍රෝබෙරි ෆාම් එකට. බලන්න යාළුවනේ ඔන්න ස්ට්‍රෝබෙරිස් තියෙනවා. ලං කරලා ගත්ත වීඩියෝ එක. ඔන්න යාළුවනේ අපි ආපහු ස්ට්‍රෝබෙරි ෆාම් එකෙන් පිටත් වුණා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් ගෙදර ගිහිල්ලා සෙට් වෙමු. 3 hours later. ඉතින් කොහොමද යාළුවනේ දෙන වීඩියෝ. ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් මම අද යනවා මම විදා තේරාත්.